ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් හල channel එකත් සමග. අපි අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ 2025 වර්ෂයේ නිකුත් වුණු ධනුෂ් විසින් අධ්‍යක්ෂණය කර රඟපාපු ඉඩ්ලි කඩ කියන සුපිරි ෆිල්ම් එක. ඉතින් අද මූවි එක පටන් ගන්න යන්නේ තාත්තා ගිල්ලි කඩේ දියුණු කරන්න මහන්සි වුණු පුතෙක් ගැන කතාවකින්. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි මුර්ගන්. මුර්ගන්ගේ චරිතයට පණ පොවන්නේ ධනුෂ්. මුර්ගන්ගේ තාත්තා සංකාරපුරම් කියන ඉන්දියාවේ කුඩා ගමක ඉඩ්ලි කඩයක් පවත්වාගෙන යනවා. ඉතින් කුඩා කාල සිට මුර්ගන්ගේ තාත්තා මේ ඉඩ්ලි කඩේට වෙන මහන්සිය මුර්ගන් දකිනවා. මුර්ගන්ගේ පියා හැමදාම පාන්දර 3ට අවදිලා නාලා දෙවියන් වඳලා තමයි ඉඩ්ලි කඩේ වැඩ ආරම්භ කරන්න යන්නේ. ඒ වගේ මුර්ගන්ගේ පියා තම අත් දෙකෙන්ම ගල් වංගඩියකින් තමයි මේ පිටි මිශ්‍රණය පව හදාගන්නේ. ඒක ඉතා අසීරු කාර්යයක්. ඒ වගේම මේ ඉඩ්ලි කඩෙන් තමයි ගමේ හැමෝම පව කෑම කන්නේ. ඉගෙන ගන්න ළමයින්ගේ කෑම කනවට කිසිදු මුදලක් අය කරෙත් නැහැ. ඉතින් හැකි සෑම වෙලාවකදීම මුර්ගන් තම පියාට උදව් කිරීමට මේ ඉඩ්ලි කඩේට පැමිණියා. කාලයගේ ඇවෑමෙන් මුර්ගන් තරුණියට පැමිණෙන. ඒ සමගම මුර්ගන්ට ඕන වෙනවා මේ ඉඩ්ලි කඩේ පුළුල් ව්‍යාපාරයක් බවට පත් කරන්න. නමුත් මුර්ගන්ගේ පියා බවසන්නේ තවත් කඩ කිහිපයක් දැමුවොත් මගේ අතින් හදන ඉඩ්ලි රස ඒ කඩවල නැති වෙවි කියා. පසුව මුර්ගන් පිටියම්බරන යන්ත්‍රයක් ගෙනවිත් පියාට අත්හදා බැලීමට දෙනවා. නමුත් මුර්ගන්ගේ පියා පවසන්නේ තමන් අතින් අඹරන පිටිවලින් හදන රසය යන්ත්‍රය මගින් හදන ඉඩ්ඩිවල කිසිසේත්ම සමාන නැහැ කියලා. මුර්ගන්ට අවශ්‍ය වන්නේ ඉක්මනින් මේ ව්‍යාපාරය දියුණු වෙන්න. නමුත් පියාගේ පරමාර්ථය මේ පොල්ලතු කඩේ විතරක් කරගෙන සාමකාමී සරල ජීවිතයක් ගමට වෙලා ගත කරන්න. මුර්ගන් තීරණය කරනවා මේ ගමේ ඉඳලා ඔහුගේ ව්‍යාපාරිකයෙක් වන හීනට යන්න බෑ කියලා. ඔහු ගම අතහැරලා චෙන්නයි නගරේ බලා පිටත් වීමට තීරණය කරනවා. ඉතින් ගමෙන් යන දවසේ මුර්ගන්ගේ පියා එක ඉල්ලීමක් කරනවා. පුතේ මුර්ගන්, මම නැති කාලෙක මගේ ඉඩ්ලි කඩේ කොහොම හරි කරගෙන යන්න කියලා. ඉතින් ඒ සිදුවෙන් පසු අපිට මුර්ගන් නැවත දැක ගන්න හම්බෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවර පවත්වාගෙන යන ඉතා විශාලම ආපන ශාලාවක මැනේජර් කෙනෙක් විදිහට. ඒ විතරක් නෙවෙයි. පාඩු ලැබමින් තිබූ එම ආපන ශාලාව ලාභ ලබන තත්ත්වයට පත් කර ඇත්තේ මුර්ගන්මයි. ඉතින් එකට ත්‍යාගයක් වශයෙන් මුර්ගන්ට තමන්ගේ දියණිය විවාහ කර දීමට ආපන ශාලාවේ හිමිකරු තීරණය කර තිබෙනවා. නමුත් ඔහුගේ පුතා කැසිනෝ ගසමින් මුදල් විනාශ කරමින් මිනිසුන් සමග වලිදාගෙන තමයි ඉන්නේ. ඔහු මුර්ගන්ට සලකන ඉතා පහත්ම විදිහට නිතරම මුර්ගන්ට තම වෙන්න වසිනාට වහල්කම් කිරීමටද සිදු වෙනවා. ඇතැම් අවස්ථාවල ගුට්ටි කෑමට පවා සිදු වෙනවා. කෙසේ වෙතත් විවාහය පැවැත්වීමට දින 10ක් තිබ්බත් මේ විවාහයට මුර්ගන්ගේ අම්මා හෝ තාත්තාගෙන් දෙන්නයින් කවුරුවත් පැමිණීම ප්‍රතික්ෂේප කරනවා. මේකට මුර්ගන් සෑහෙන්න අවුලෙන් ඉන්නේ. කොච්චර උසස් තැනක හිටියත් මුර්ගන්ගේ හිත තාම තියෙන්නේ ගමේ. ඔහුට පියාගේ ඉඩ්ලි කඩේ නිතරම මතක් වෙනවා. ඉතින් මේ බිලියනපතියා හැම වෙලේම තම පුතාට කියන්නේ මුර්ගන් දිහා බලලා හැදෙන්න කියලා. නමුත් ඔහු මුර්ගන්ව දකින්න ඉතාම පහත් ලෙස. තම නංගි වන මීරාට මුර්ගන්ව විවාහ කර දෙන එකටවත් ඔහු කැමති නැහැ. නමුත් මුර්ගන්ගේ වෙන්න මාමණ්ඩි වන මේ බිලියනපතියා මුර්ගන්ව දකින්නේ ආයෝජනයක් විදිහට. මේ අතර මුර්ගන්ට ගෙදරින් කෝල් එකක් එනවා. ඒ ඔහුගේ ආදරණීය අම්මගෙන්. තම ආදරණීය පියාගේ මරණය ගැන දැනුම් දීමටයි. මේ දැන ගැනීමත් සමගම මුර්ගන් මහත් කම්පාටපත් වෙනවා. ඔහු බැංකොක් සිට නැවත සිය පියාගේ මළගෙදරට යෑමට තීරණය කරනවා. නමුත් ඒ වන විටත් ඔහුගේ සහ ව්‍යාපාරිකයාගේ දුවන මීරාගේ විවාහයට තව දින කිහිපයක් පමණයි තියෙන්නේ. නමුත් නැවතත් අනිවාර්යෙන් පැමිණ පොරොන්දු මත මුර්ගන් තම ගම්බලා පිටත් වන්නේ ඔහු සමගම එම ආයතනයේ වැඩ කරන රාම රාජන් කියන ඔහුගේම ගමේ මිනිසෙක් සමග. ඇත්තටම මීරා තමයි මුර්ගන් සමග රාම රාජන් යවන්නේ. එදිනම රාත්‍රියේ නැවත සිය ගම්බලා පිටත් වන මුර්ගන් සිය ආදරණීය පියාගේ මතකයන් නැවත ආවර්ජනය කරමින් ගම බලා පැමිණෙනවා. ඔහු එන විටත් පියාගේ අවසන් කටයුතු නිමවීමට ආසන්නයි. මුර්ගන්ගේ පියාගේ කඩෙන් කෑපු බීපු හැමෝම ගෙදරට ඇවිත් අවසන් කටයුතු කිරීමට උදව් කරනවා. මේ අතරතුර මුර්ගන් දිහා එක විශේෂ ගෑනු ළමෙක් පියාගේ දේහය ළඟ සිට අඬමින් වැළපෙමින් මුර්ගන් දිහා වෛරයෙන් යුතුව බලා සිටිනවා. ඉතින් එදිනම මුළු ගමේම විලාපේ ශෝකයේ මැද පියාගේ දේහයේ අවසන් කටයුතු සිදු කරනවා. ඒ අතරතුර මුර්ගන්ගේ නිවසේ ඉතා විශේෂ සිදුවීමක් වෙනවා. ගෙදර සිටින එළදෙනකට වහු පැටියෙක් ඉපදෙනවා. මුර්ගන්ගේ අම්මා විශ්වාස කරන්නේ නැවත ඉපදුනේ මුර්ගන්ගේ තාත්තා කියලා. ඒ හේතුව නිසාම මුර්ගන්ගේ තාත්තගේ නම වන ශිවා කියන නම මේ වහු පැටියට දානවා. පියා නැතුණු ශෝකයෙන් අම්මාගේ මානසික තත්ත්වය ගොඩක් අවුල් වෙනවා. මුර්ගන්ගේ අම්මා උදේ පාන්දරම කොට නැගිටලා තම ස්වාමියාට ඇහැරවන්න හොයනවා. ඉඩ්ලි කඩේ වැඩට යන්න. ඇයට තම ස්වාමියා තවදුරටත් ජීවතුන් අතර නැති බව අමතක වෙලා. ඉතින් මුර්ගන් සමග අම්මා ඉඩ්ලි කඩේට යන්න කියනවා. බලන්න ඕනි කියලා. එයාට ගියාට පස්සේ අම්මට තම මුර්ගන්ගේ තාත්තා සමග ගෙවුණු අතීතය මතක් වෙනවා. මුර්ගන්ගේ තාත්තව කසාද බැඳපු විදිය, මේ කඩේ ආරම්භ කරපු විදිය, ඒ හැමදේම එයාට මතක් වෙනවා. පසුදින උදෑසන පාන්දර අර මුර්ගන් දිහා වෛරයෙන් බලා සිටි ගැහැණු ළමයා මුර්ගන්ගේ අම්මව බැලීමට මුර්ගන්ගේ නිවසට පැමිණෙනවා. එයාගේ නම කයල්. කයල් මුර්ගන්ගේ අම්මව ඇහැරවන්න හැදුවත් ඇහැරෙන්නේ නැහැ. එතකොට තමා දන්නේ
මුරුගන්ගේ අම්මත් සදහටම මුරුගන් දාලා මේ ලෝකෙන් ගිහිල්ලා කියලා. ඉතින් මුරුගන් තවත් මානසික වැටෙනවා. මොකද මුරුගන් අවුරුදු ගාණක් තම දෙමාපියන්ගෙන් දුරස්ස පැමිණියේ තම ආදරණීය දෙමාපියන්ගේ අවමගුලට නිසා. ඉතින් විවාහයට තව දින කිහිපයක් තියෙන නිසා මීරා මුරුගන්ව ගෙන්වා ගැනීමට දැඩි වෙහෙසක් දරනවා. නමුත් මුරුගන් ඉන්නේ තම පොඩි කාලේ ඉඳන් හිටපු මග ඇරුණු මතකයන් ඇස්සේ හිර වෙලා. මේ අතරතුර මීරා තම අයියා වන මැර චන්ඩි අයියට කියනවා මුරුගන් විවාහයට එන එක ෂුවර් නෑ කියලා. මීරාගේ අයියා වන අශ්වින් මෙහෙම කියනවා. නංගි, ඔයා බය නොවී ඉන්න. මෙච්චර දේපල අයිති වෙන්න යන බව දැනත් මුරුගන් නැවිතින් ඉන්නේ නැහැ කියලා. නාවුතින් මම බල්ලෙක් වගේ වූ මෙතන එක්කන් එන්න කියලා කියනවා. ඉතින් මීරත් මුරුගන් සමග තනියට ගිය රාමරාජන්ට නිතර කතා කර බැනවදිනවා. මුරුගන්ව නැවත එක්කන් එන්න කියලා. රාමරාජන් මේ ඉඩ්ලි කඩේ මාරිච්චාමි කියන මිනිස්සෙකුට ලක්ෂ 7කට විකුණලා මුරුගන්ව එක්කන් එන්න ලෑස්තිනවා. ඇත්තට මේක මීරාගේ ප්ලෑන් එකක්. ඔය අතරතුර කයිල් මුරුගන්ට බැනවදිනවා. මුරුගන් තමුන්ගේ දෙමාපියන්ගේ අන්තිම කාලේ හිටියේ මම. ඔය ඉඩ්ලි කඩේ කියන්නේ දෙන්නගේ ජීවිතය වගේ. ඒ නිසා ඔක විකුණන්න එපා. ඇත්තටම කයිල් කියන්නේ මුරුගන්ගේ ගමේ හිටපු කාලේ ඔහුගේ පෙන්වතිය. මුරුගන්ගේ දෙමාපියන් සමග මෙච්චර ලෙන්ගතුකමක් ඒ නිසායි. කෙසේ වෙතත් ඉඩ්ලි කඩේ ලක්ෂ 7කට විකුණන්න අන්තිම මොහොතේ මුරුගන් තීරණය කරනවා නැහැ. මම මේක විකුණන්නේ නැහැ කියලා. මේක දැනගත්ත මීරා සහ එයාගේ තාත්තා මුරුගන්ගෙන් අහනවා වෙඩින් එකට ඔයා නැවත එන්නේ නැද්ද කියලා. මුරුගන් එවෙලේ තීරණය කරනවා වෙඩින් එකත් කැන්සල් කරලා බැංකොක් නොයා පියාගේ ඉඩ්ලි කඩේ කරගෙන ඉන්න. මොකද මුරුගන්ගේ පියා මුරුගන්ගෙන් ඉල්ලපු එකම දේ ඒක. ඉතින් මේකට ගොඩක්ම සතුටු වන්නේ වෙන කවුරුත් නෙවෙයි. ගමේ පෙම්වතිය වුණ කයල්. ඒ විතරක් නෙවෙයි බැංකොක් ඉඳන් තනියට ආපු රාමරාජනුත් මුරුගන් සමග නවතිනවා. මුරුගන් කයල් සමග එක්තු වෙලා තම පියාගේ ඉඩ්ලි කඩේ සුද්ධ පවිත්‍ර කරලා පටන් ගන්නවා. නමුත් මේක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. පාන්දර 3ට නැගිටලා තාත්තා කරා වගේම මුරුගන් නාලා දෙවියන් වැදලා කඩේට ගියත් අමාරුම වැඩේ ගලෙන් පිටියම්බරන එක. මුරුගන්ට එක දිගට විනාඩි 5ක්වත් පිටියම්බර ගන්න බැරි වෙනවා. මුරුගන්ගේ පියා පැය 2ක් එක දිගට නොනවත්වා මේකේ පිටියම්බුරේ කොහොමද කියලා මුරුගන්ටත් හිතා ගන්න බැරි වෙනවා. කයිලොත් උත්සාහ කරනවා. එයාටත් බැරි වෙනවා. කොහොම හරි පිටියම්බරලා ඉඩ්ලි හැදුවත් මුරුගන්ගේ තාත්තගේ ඉඩ්ලි එක රස ළඟින්වත් යන්නේ නැති බව කියන්නේ තාත්තගේ කඩෙන් හැමදාම කන්න ආපු ආරුම්ගන් මාමා. කොහොම වෙතත් මුරුගන් මේ වැඩේ නම් අතාරින්නේ නැහැ. දිගටම පාන්දර 3ට නැගිටලා ඉඩ්ලි කඩේට ගිහින් උත්සාහ කරනවා. කොච්චර කරත් හරිම රස එන්නේ නැති නිසා දිනෙන් දින එන මිනිස්සු ප්‍රමාණය අඩු වෙනවා. මේ අතරතුර අර ලක්ෂ 7ක් තියලා කඩේ ගන්න ආපු මිනිස්සයා කියනවා ඉඩ්ලි කඩේට මෙහෙමවත් මිනිස්සු එන්නේ තාත්තගේ නම නිසා. අඩුම තරමේ නමවත් කැත නොකර මේ කඩේ දැන්වත් මට විකුණන්න කියලා. ඒ විතරක් නෙමෙයි මාරිච්චාමි මේ කයල්ටත් පැණියනවා. මාරිච්චාමිට අදහසක් තියෙනවා කයල්ව කසාද බැඳගන්න. ඉතින් කොච්චර මාංශ වුණත් මුරුගන්ට තාත්තා වගේ රසට ඉඩ්ලි හදන්න බැරි වෙනවා. මේ ගැන දැඩි කනස්ලෙන් ඉන්න මුරුගන්ට දවසක් රෑ හීනෙන් තාත්තවිත් මෙහෙම කියනවා. මම දන්න හැමදේම ඔයාට කියලා දීලා තියෙන්නේ. ඒක භක්තියෙන් විශ්වාසයෙන් කරන්න. ඒක වගේ ලේවලම තියෙනවා මගේ පුතේ. එහෙම කියලා මුරුගන්ගේ තාත්තා හීනෙන් නැවිදින් කියනවා. මුරුගන් ඇහැරෙනකොට අර වහු පැටියත් මුරුගන් ළඟට වෙලා මුරුගන් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එදාම පාන්දර 3ට මුරුගන් නැගිටලා තාත්තා වගේම දෙවියන් වැඳලා භක්තියෙන් අදිෂ්ඨානයෙන් මේක කරනවා. ඉන්පසු හදන හැම ඉඩ්ලි එකම පියා හදන ඒවටත් වඩා රසයි කියලා අර හැමදාම කඩෙන් කන්න එන ආරුගුන් මාවත් කියනවා. ඉතින් මේ සතුට වැඩිකල් තියෙන්නේ මීරගේ අයියා වන අශ්වින් මුරුගන් හොයාගෙන කඩේ ඉස්සරහට ඉන්නේ. මුරුගන් ආපහු එක්කනම් යන්නව නෙවෙයි. හැබැයි මෙතනදී මුරුගන්ට පහර දෙන අශ්වින්ට වෙන්නේ හොස්පිටල් නවතින්නම ගුටි කන්න. හැබැයි අවහිංසාවේදීට ගරු කරන්න කියලා මුරුගන්ගේ තාත්තා මුරුගන්ට පොඩි කයින්ද කියලා දීලා තියෙනවා. මුරුගන් අශ්වින්ට පහර දීපක් ගැන පසුතැවෙනවා. මුරුගන් රෝහල්ටත් යනවා අශ්වින් බලන්න. මෙහිදී මීරාගේ බීරණ දිවියා මුරුගන්ට දොස් කියනවා. මන්වත් මගේ පුතාට මේ වෙනකන් අතක් උස්සලා නැහැ කියලා. ඉතින් මේ දේවල් අමතක කරලා මුරුගන් ඉඩ්ලි කඩේ ඉතා සාර්ථකව කරගෙන යනවා. ගමේ ඉන්න ඉගෙන ගන්න ළමයින්ට නොමිලේ කෑමක් දෙනවා. ඒ අතරතුර කයිල් සමග ආදරෙන් බැංකොක් වල නැති වුණු නිදහස් සතුටින් භුක්ති විඳිනවා. මේ අතරතුර මීරාගේ අයියා වන අශ්වින් මුරුගන්ගෙන් ගුටි කාපු එකට පලි ගන්න සැලසුම් කරනවා. කෝවිලේ මංගල්‍ය ඉවරලා රෑ වෙලා ගෙදර එමින් සිටින මුරුගන්ට පහර දෙන්න අශ්වින් ඔහු එන පාරේ කැලෑවක පිරිසක් සමග රැඳී සිටිනවා. අනතුරු කිව දැනුණු මුරුගන් රාමරාජන්ට කෝල් එකක් දෙනවා. ගමේ මිනිසුන් සමග කැලෑවට එන්න. මට අනතුරක් කියලා. හිතුවා වගේම අශ්වින් මුරුගන්ට මගරකල පහර දෙනවා. නමුත් මේ අවස්ථාවේ අශ්වින්ට පහර දීමට හැකි වුණත් මුරුගන් තම පියා කියපු දේ මතක් කරනවා. ඔහු අශ්වින්ගෙන් හොද්දටම ගුටි කාලා මෙහෙම අහනවා. මම ඔබට ගැහුවා. ඔබ දැන් මට ගැහුවා. ඒකට ඵලෙ දැන් ඔබ ගත්තා. ඔබට දැන් සතුටුද කියලා. ඒකට අශ්වින්ට තවත් තරහ යනවා. මුරුගන්ට තවත් ගහන්න ගන්නවා. මේ වෙලාවේ ගම මිනිස්සු මෙතනට එන ශබ්දය ඇහිලා අශ්වින් මුරුගන් වාහනයක දාගෙන යනවා. නමුත් රාමරාජන් දැනගන්නවා අශ්වින් මුරුගන්ව පැහැරගෙන කියලා.
ඒ බිමලේ තැවරලා තියෙනවා දකින්න නිසා. මේ වන විටත් මීරා සහ උගේ බිලියනපති පියත් අශ්වින් සමග මුර්ගන්ගේ ගමට ව්‍යාපාරික කටයුත්තකට ඇවිල්ලා ඉන්නේ. අශ්වින් මුර්ගන්වසිය සහචරයන් සමග පැහැරගෙන ඇති බව මීරාගේ පියා දැනගෙන එම ස්ථානට යනවා. මෙහිදී අශ්වින් විසින් මුර්ගන්ට වෙඩි තබනවා. වෙඩි වැදුණු මුර්ගන්ව මේ පිරිස විසින් ගමේ ඇලකට ගිහින් දානවා. නමුත් මේක ගමේ එක කොල්ලෙක් දකිනවා. ඒ දැනගත්වහම ගමේ මිනිසුන් මීරාගේ නිවස වටලනවා. ඔය අතරතුර එක් පිරිසකට වෙඩි වැදුණු මුර්ගන්ව හම්බෙනවා. මුර්ගන් රෝහල් ගත කරත් ගමේ මිනිසුන් නිවස වටලා අශ්වින්ට සහ මීරාගේ තාත්තාට පහර දීමට උත්සාහ කරනවා. නමුත් යන්තම් සියාපු මුර්ගන් පවසන්නේ තමාට වෙඩි තැබුවේ අශ්වින් ඕන බවයි. නමුත් මේ කිසි දෙයක් මීරා දන්නේ නැහැ. මීරා මේ අවස්ථාවේ කෝවිල්ට ගොස් සිටින්නේ. ගමේ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ අවස්ථාවේ මීරාගේ පියාගේ සල්ලි සහ බලය හමුවේ ඔවුන්ව බේරීමට තැත් කරනවා. රෝහල්ගත කර සිටින මුර්ගන් ළඟ මේ වෙලාවේ සිටින්නේ කයල් පමණයි. අශ්වින් මුර්ගන්ට වෙඩි තිබ්බේ නැහැ කියව පසු ගමේ මිනිස්සු විසිරලා ගියත් අශ්වින්ට තවත් තරහ යනවා. ටික ටික සුවය ලබන මුර්ගන් නැවත සුවය ලබා තම ගෙදරට එනවා. මේ සිදුවීම් පස්සේ මුර්ගන් සහ කයල් ගොඩක් ලං වෙනවා. පෙමින් බැඳෙනවා. ඉතින් ඔය අතරතුර මුර්ගන්ව බලන්න මීරා එනවා. මුර්ගන් මීරගෙන් අහනවා ඇයි ඔයාලා බැංකොක් නවා තවත් මෙහෙ ඉන්නේ කියලා. මීරා කියනවා තාත්තගේ ආයෝජන වගේක් සිදු වෙනවා. මේ ගමේ ඒකයි අපි ඉන්නේ කියලා. නමුත් ඒ වන විටත් මීරාගේ තාත්තා තම පුතා අශ්වින්ගේ පදයට මුර්ගන්ගෙන් පලිගන්න ප්ලෑන් කර කර ඉන්නේ. නමුත් ගහමරාගෙන ඔහුගෙන් පලිගන්න බෑ කියලා තීරණ කරන මීරාගේ පියා කියනවා මුර්ගන්ට තියෙන වටිනාම දේ ඔය කඩේ කියලා. ඒකේ නීතිමය බලපත්‍ර තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරලා බලලා මුර්ගන්ව පාට ඇදලා දාන්න හිතාගෙන අර පොලිස් කාර්යයට අශ්වින් සහ පියා පගාව දෙනවා. ඒ පගා සල්ලි තරම් ඒජි ඔෆිස් එකට අර ගමේ පොලිස් කාර්යය ගිහින් ඒ ඇතුලේ ඉන්න කෙනෙක්ට අල්ලස් දුන්නත් අන්තිමට ඔප්පු වෙනවා මුර්ගන්ගේ කඩේට ඉඩම් බලපත්‍ර නීති අනුකූලව තියෙනවා කියලා. මේ විස්තරේ පොලිස් නිලධාරියට අශ්වින් කියන විට අශ්වින් පොලිස් කාර්යයට තර්ජනය කරනවා. ඔබ අපේ සල්ලි තරම් අපිට ඕන විදිහට මේ වැඩේ කරේ නැහැ කියලා. පොලිස් කාර්යයත් අශ්වින්ට තර්ජනය කරනවා. මට තර්ජනය කරොත් මුර්ගන්ට වෙඩි තිබ්බා කියලා නඩුවක් දානවා කියලා. ඒ සමගම පොලිස් නිලධාරියා එතනින් එන අතරතුර ඔහුත් සමග සිටි අනිත් නිලධාරියා අහනවා ඇත්තටම මුර්ගන්ගේ කඩේට ඉඩම් බලපත්‍ර තියෙනවද කියලා. ඒ වෙලේ උසස් නිලධාරියා මෙහෙම කියනවා. අශ්වින් සහ ඔහුගේ පියා දීපු පගා සල්ලි වලින් මම මුර්ගන්ගේ කඩේට අලුත් ඉඩම් බලපත්‍ර හැදෙව්වා. මෙතෙක් ඒ කඩේට කිසිම බලපත්‍රයක් තිබ්බේ නැහැ කියලා. මම ඉස්කෝලේ යන කාලේ මුර්ගන්ගේ තාත්තාගේ ඉඩලි කඩෙන් නිකන් කන්න දීපුවා කාලේ තමයි මම ඉගෙන ගත්තේ. මේ රස්සාව පවා ගත්තේ එහෙම කියලා කියනවා. මුර්ගන්ගේ පලිගන්න බැරි වුණ නිසා අශ්වින් තම පියාට කියනවා අපි තවත් මුර්ගන්ගේ පලිගන්න ඕනේ නැහැ. අපි හෙටම බැංකොක් යමු කියලා. මීරාගේ අශ්වින්ගේ පියා තම පුතා යහපත් වෙලා කියලා හිතාගෙන සතුටු වෙනවා. මේ අතර එදින රාත්‍රියේ කයල්ල උදුරගත් එකට තරහින් මානිකම් එහෙම නැත්නම් අර කඩේ සල්ලි වලට ගන්න ආපු මිනිස්සයා මුර්ගන් සමග වලියක් දා ගන්නවා. මේකට මුළු ගමම එකතු වෙ දෙපිරිසක් අතර ගැටුමක් දක්වා මේක දීර්ඝ වෙනවා. ඔය අතරතුර අශ්වින් තම පියාටත් හොරෙන් එදිනම මුර්ගන්ගේ කඩේට ගිහින් ගිනි තියනවා. ගමේ මේ මිනිස්සු එකතු වෙලා ගින්න නිවන්න හැදුවත් මුළු කඩේම අළු වෙලා යනවා. මුර්ගන් කයල්ල බදාගෙන හයියෙන් අඬනවා. කඩේට ගිනි තිබ්බේ අශ්වින් කියලා රාමරාජන් මීරටත් කියනවා. ඒක දැනගත්ත ගමන් මීරා අශ්වින්ටත් වෙඩි තියන්න යනවා. ඇයි මුර්ගන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ කියලා මීරාගේ තාත්තටත් මීරා බයිනවා. ඔයා දැනුවත්ව තමයි මුර්ගන්ට වෙඩි තිබ්බේ. ඒක මන් දන්නවා. ඔයාට ලොකු වාගේ පුතා විතරයි කියලා මීරා තමන්ගේ තාත්තට බයිනවා. අඩුම දුවක් ඉන්නවා කියලා අමතකයි කියලා මීරා තමන්ටම වෙඩි තියාගන්න යනවා. මේ වෙලාව අශ්වින් මීරාට කියනවා ඉතින් ඔබ වෙඩි තියාගනින් කියලා. ඒත් එක්කම මීරාගේ තාත්තා අශ්වින්ට හොත්ත කනේ පාරක් ගහලා කියනවා මේ කනේ පාර මීට කලින් ඔබට ගැහුවා නම් අද උඹ ඔහොම ජරා මිනිහෙක් වගේ ජීවත් වෙන්නේ නැහැ. එහෙම කියලා මීරාගෙනුත් සමාව ගන්නවා. මේ අතර කඩේ අලුගොඩ මත අදමින් ඉන්න මුර්ගන්ට කයිල් කත්තක් දීලා කියනවා අශ්වින්ව මරන්න කියලා. නමුත් ඒ වෙලෙත් මුර්ගන්ට මතක් වෙන්නේ වෛරයෙන් නොසන්සිඳන බව තාත්තවට උගන්වපු එක. හැමදේම අමතක කරන මුර්ගන් කයිල් සමග නැවත කඩේ හදලා ඉඩ්ලි හදලා නැවතත් තිබුණට වඩා හරි අපූර්වට මේ කඩේ කරගෙන යනවා. ඉතින් ඔහොම කඩේ කරගෙන යද්දි කඩේ ඉස්සරහට නැවතත් මීරා අශ්වින් සහායාගේ පියා පැමිණෙනවා. නමුත් මේ වතාවේ අශ්වින් එන්නේ මුර්ගන්ගෙන් සමාව ගන්න. මේ අවස්ථාවේ මුර්ගන් තමන්ගේ අතින් හදපු ඉඩ්ලි කන්න ආරාධනා කරත් මීරා කියනවා මගේ අයියා ඔයාට කරපු දෙයට මොකක් හෝ දඩුවමක් දී යුතුමයි කියලා. රාමරාජන් මේ අවස්ථාවේ කියනවා හොඳ කනේ පාරක් ගහන්න කියලා. නමුත් මුර්ගන් කියනවා එහෙම ඕනේ නැහැ. ඔයාට දෙන දඬුවම විදියට අර කළු ගලේ පෑ දෙකක් පිටි අඹරලා දෙන්න. ඒක තමයි ඔයාට දෙන දඬුවම කියලා. විනාඩි 5ක් පමණ ගලේ පිටි අඹරන අශ්වින්ට ඉන්නේ හා එක තප්පරයක්වත් පිටි අඹරන්න බැරි වෙනවා. අනේ මගේ කනට ගහපන් මීට වඩා හොඳයි කියලා කතාව මෙතනින් අවසන් වෙනවා.